1.3 miles, turn right onto Don't Lincoln look at the Highway. past now. No, we're not going that way. Oh, now make it last. Make it last to the break of day. No matter what people say. Live life in a fast lane. Double shot for the gifted. Triple shot for the pain. Hey everyone, welcome back to our YouTube channel. අපි මේ පාර යන්නේ සම වීකෙන්ඩ් එකක ස්ටේට් පාක් එකකට නිව් ජර්සි වල. ඒකේ නම චීස්ක්වේක් පාක්. ඒකේ අපි දැන් මේ මුලින්ම ගිහිල්ලා පාකින් එකේ බැස්සට පස්සේ එතනම එහා පැත්තේ තියෙනවා මේ විදියට මේ බෙන්චස් දාලා ඒ වගේම මේ බෙන්චස් එක්කම තියෙනවා මේ බාබකියු ග්‍රිල්ස්. ඉතින් මේ අපි එතනට ගිහිල්ලා අපි එතරම් බාබකියු දාන්න කියලා හිතාගෙන ගියේ නෑ. අපි එතරම් ගෙදරින් ඔක්කොම කැම ටික හදාගෙන ගියේ. ඒ වුණාට මෙතනට යන කෙනෙක්ට බාබකියු ඕනනම් දාගන්න ඒගොල්ලෝ එහෙම ග්‍රිල්ස් ප්‍රොවයිඩ් කරලා තියෙනවා. හැබැයි ඒකට ඕනි දේවල් අපි ඔක්කොම අරගෙන යන්න ඕනි. like charcoal and like cleaning equipments ඒ ඔක්කොම අරගෙන යන්න ඕනි. අපි ඉතින් මෙතනට මේ චීස්ක්වේක් පාක් එකට අපි මේන්ලි ගියේ for a little dip. එතන ලේක් එකක් තියෙනවා. ඒකට තමයි අපි ගියේ. ඇත්තටම ඉතින් මෙහි USA වල සම කියන්නේ මිනිස්සු එළියෙම තමයි ඉන්නේ. එක්ක පූල් එකක එහෙම නැත්නම් ලේක් එකක ඒ වගේ ගොඩක් රස්නේනේ. ඒ හින්දා මිනිස්සු ගොඩාක් කරන්නේ ඒ වගේ මේ වීකෙන්ඩ්ස් වල හරිය වෙලා තියෙන වෙලාවට ගොඩක් වෙලාවට ඉතින් ඔහොම එළියට වෙලා මේ පූල් එකක හරි ලේක් එකක හරි තමයි ඉන්නේ. ඉතින් අපිත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා මේ ගියා මේ පාක් එකට. ගොඩක් අය එතන හිටියා බාබකියු ග්‍රිල්ස් වල මේ ඒවා යූස් කරනවා අපි දැක්කා. අපි ඉතින් ඒකට රෙඩි වෙලා ගියේ නැහැ. මොකද අපිට ෂෝ එකක් තිබ්බේ නැහැ. මේ වීකෙන්ඩ් එකක හින්දා ගොඩක් සෙනග හිටියොත් අපිට ග්‍රිල් එකක් හම්බෙයිද කියලා ෂුවර් නැති හින්දා. මොකද ඒක ප්‍රී බුක් කරන්න විදියක් තිබ්බෙත් නැහැ. ඒ හින්දා අපි ෂුවර් නැති හින්දා ගෙදරින්ම හදාගෙන ගියා. දැන් අපි මේ කාලා ඉවර වෙලා එහෙමින් සැරේ ලේක් එක පැත්තට ගියා. පාකින් එකයි ඒ බාබකියු ඒරියා එකටයි පාරෙන් එහා පැත්තේ තමයි ලේක් එක තියෙන්නේ. අපි එතනට පයින් ඇවිදගෙන යනකොට එතනම තියෙනවා මේ වොෂ්රූම්ස් වෙනම ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ කියන්නේ අපිට චේන්ජ් කරගන්න නාල ඉවර වෙලා ඒ හරි නාන්න කලින් හරි අපිට වොෂ්රූම්ස් ඔක්කොම ප්‍රොවයිඩ් කරලා තියෙනවා. හැබැයි එතන ඉඳගන්න මොකුත් එහෙම පහසුකමක් නැහැ. ඒ හින්දා ඉතින් මෙහි කොහොමත් හැමෝම අනිවාර්යෙන්ම මේ ගන්නවා මේ චෙයාර් සෙට් එකයි අම්බ්‍රෙල්ලා එකයි. ඒ කියන්නේ මෙහි කොහෙවත් එහෙම ඉඳගන්න ඒ වගේ මොකුත් පහසුකම් වැඩිය නැති හින්දා හැමෝම කරන්නේ මේ අනිවාර්යෙන්ම චෙයාර්ස් අම්බ්‍රෙල්ලා සේව අරන් තියා ගන්නවා. දැන් මෙතනට නම් ඇත්තටම බීච් එකට වගේ තමයි අම්බ්‍රෙල්ලා එක අරන් යන්නේ. මෙතනට නම් අපි අම්බ්‍රෙල්ලා කරන් ගියේ නැහැ. මෙතනට අපි චෙයාර්ස් ටික විතරක් අරගෙන ගියා. මේ එතන ගසුත් තියෙන හින්දා මේ අපිට හෙවනට වෙලා ඉන්න පුළුවන් වුණා. ඒ හින්දා මේ අම්බ්‍රෙල්ලා එකක් ඇත්තටම ඕනේ උනේ නැහැ. ඒ හින්දා මේ එහෙම තමයි මෙහි කට්ටියගේ එහෙම අර තියෙනවා ඉක්විප්මන්ට් සෙට් එකක් මෙයාලගේ හැමෝම මේ තියාගෙන ඉන්න. කියන්නේ සමයකට ඔය වගේ චෙයාර්ස් අම්බ්‍රෙල්ලාස් එතකොට මේ බාබකියු ග්‍රිල්ස් ඔය කයකින් යන්න කයකින් බෝට්ස් ඒව හැම නැත්නම් නෝමල් බෝට්ස් උනත් මේගොල්ලෝ මේ ගෙවල් වල ඒගොල්ලෝගේ තියෙනවා. ඒගොල්ලෝ ඒව අරගෙන තමයි මේ යන තැන් වලට යන්නේ. කියන්නේ කොහෙන්වත් රෙන්ට් කරනවත් එහෙම මොකුත් නැහැ. යාලා ගෙවල් වල මේ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි තියන් ඉන්නේ. ඉතින් අපිත් ඒ විදිහට පුරුදු වෙන්න ඕනි. මේ මොකද ඒ තැන් වල එහෙම මේ ඒ ෆැසිලිටිස් නැති හින්දා. මේ වින්ට් එකට උනත් මෙයාලගේ වෙනමම සෙට් එකක් තියෙනවා වින්ට් එකට. ඉතින් ඒ වගේ මේ මෙහි කට්ටියගේ ඉතින් එහෙම එකම රූටින් එකක් තමයි තියෙන්නේ. අපිට ඉතින් ඒ විදිහට පොඩක් එක්ස්පීරියන්ස් කරන්න කියලා තමයි ගියේ.
දැන් මෙතන ඇත්තටම මේක නිකන් ලේක් එකක් කිව්වට ඒකේ මේ රැල්ලත් ගහනවා. නිකන් බීච් එක වගේ එතන අයිනටම ගියාම රැල්ල පහගන්න උනත් පුළුවන්. මේ හැබැයි එතන අර ලයින් එකක් ඇදලා තියෙනවා ඉඩ චුට්ටයි තිබ්බේ. මේ ඒ ලයින් එකෙන් එහා පැත්තට යන්න බෑ. කෝස්ට් ගාඩ්ලා මේ ඉන්නවා මේ ලේක් එකෙත් කෝස්ට් ගාඩ්ලා ඉන්නවා මේ 6 දෙනෙක් විතර හිටියා මං හිතන්නේ. මේ එතන එයාලා විසිල් එක ගහනවා එතනින් එහාට යන්න දෙන්නේ නැහැ කාටවත්. එයාලා බලාගෙනමයි ඉන්නේ. මේ ඒ වුණාට ඒ පොඩි ඒරියා එකක් වුණාට ඒ ටික මේ ඇත්තටම මේ වතුර එක නියමයි. අපි ගොඩක් කලා වතුරේ හිටියා. අපි ෆස්ට් ටයිම් තමයි මේ විදියට මේ ලේක් එකකට බහින්න කියලා ගියේ. මේ ඒක ඉතින් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒක නියමයි. අපි ඉතින් ගිහිල්ලා නාලා කරලා ගොඩක් වෙලා වතුරේ හිටියා. එදා හොඳටම රස්නේ හින්දා ඇත්තටම වතුරේ ඉතින් හරිම සනීපයි වතුරට බැස්සහම. ඉතින් ওই විදිහට තමයි අපේ ඒ දවස ගෙවුනේ. අපි ගොඩට ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ පොඩි ස්නැක්ස් ටිකක් වතුරේ හිටියම් ගොඩක් කළා. හොඳටම බඩගින්නක් ආවා. ඉතින් පොඩි ස්නැක්ස් ටිකක් ගෙනත් තියන් හිටියේ. වයින් අපි ඒවත් කෑවා. ඊට පස්සේ ඉතින් මේ ඒ දවස එහෙම තමයි අපි ගෙවුනේ. මේක ඉතින් චූටි වීඩියෝ එකක්. අපි වෙනදට පැය භාගයක විතර වීඩියෝ ගෙනාවට මේ පාරට වීඩියෝ එක මම හිතන්නේ විනාඩි 5ක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න. ලොකු audience එකක් නෑ අපිට තාම. මම හිතන්නේ 170 something subscribers තමයි ඉන්නේ, but for them we are doing this. මොකද අපිට එන comments හින්දා අපි ඉතින් මේක දිගටම කරගෙන යනවා. ඔගොල්ලෝ subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක ඔයාලට reach කරා නම් subscribe කරන්න. ඉතින් හැමෝම රෙස්සමින් ඉන්න. Thank you so much for watching. Bye.